අතපය සේරම දැවිල්ලයි. කිසිම වැඩක් කරගන්න බෑ. ඇඟිලිත් හිරි වැටිලා. කොච්චර බෙහෙත් කරත් කිසිම අඩුවක් නැහැ. වාතේන දූෂිතං රක්තං වාත රක්තං. වාතයෙන් දූෂිත වූ රක්තයෙන් හටගන්නා රෝගය වාත රක්තයයි. නිසි ප්‍රතිකාර නොකළොත් සන්ධි ඇදවි, ඇවිදීම, ඇගිලි තදවීම, හිරිය පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දණ හිසෙන් පහළ දැවිල්ල සහිත ඉස්ම ගලන චර්ම රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙම රෝගය වැළඳුන පසු කුඩා සන්ධි අධිකව රිදෙන්න ගන්නවා, අත් සහ පාදවල දැවිල්ලක් ඇති වෙනවා, අධික දහදිය දුගඩක් හමනවා, විලුඹ සහ පාද පැලෙනවා වගේම ලේ විෂවීම නිසා නොයෙකුත් රෝගාබාධවලට ගොදුරු වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ රෝගේ බාහිර ප්‍රතිකාර වලින් පමණක් සුව කරන්න බෑ. අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිකාර යන දෙකම යොදා ගනිමින් පාරම්පරික හෙළවෙදකම් මගින් මේ නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඔයත් මේ රෝගයෙන් පීඩා විඳින කෙනෙක් නම් දිවයින පුරා රෝගීන් විශාල සංඛ්‍යාවක් සුවපත් කළ වෛද්‍ය විද්‍යාරත්න මහතා හමුවන්න. වෛද්‍ය විද්‍යාරත්න රන්පත සුවපත මෙඩිකල් සර්විස් ආයුර්වේද අංක 318 1 ධර්මපාල මාවත හයි ලෙවල් පාර පන්නිපිටිය.